අදත් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක රස කැඳ එකක් හදනවා. ඔයාලට මේ වගේ කැඳ එකක් බිව්වහම උදේට ලොකු බර ආහාරයක් කැමට ගන්න ඕනේ නැහැ. මේ කැඳ එකකින් ඔයාලට දවල් වෙනකම්ම ඉන්න පුළුවන්. මෙතන මම මුංගට කෝප කාලක් අරන් තියෙනවා. ඒකටම කැකුළු හාල් කෝප කාලක් අරන් තියෙනවා. මේ දෙක අපි දැන් ගරලා සෝදලා අරගෙන එනවා. ඔයාලා මේ කැඳ එක හදනවා නම් රැයට මේ හාලුයි මුංගටයි පෙඟෙන්න දාලා තියාගන්න. මේ තියෙන ගරලා සෝදගත්ත මුංගට ටික මේකට වතුර දාලා රැයක් පෙඟෙන්න තියෙනවා. මම දැන් රැය තමයි මේක පෙඟෙන්න දාගන්නේ. අපි දැන් උදේට කැඳ එක හදාගමු. මේ තියෙන රැයක් පොඟවගත්ත මුංගටයි හාලුයි ටික මේ හාල් ටිකයි මුංගට ටිකයි තව පාරක් හොදලා මේ කැඳ එක හදාගන්න භාජනයට දාගන්නවා. මේ හොඳට පෙඟිලා තියෙන්නේ. මේ කැඳ එක හදාගන්න එච්චර අමාරු නෑ. මුංගටයි හාලුයි පෙඟෙන්න තියාගත්තා නම් අපිට ඉක්මනින් හදාගන්න පුළුවන්. මේ තියෙන අපේ මුංගටයි හාල් මිශ්‍රණය දැන් මේ භාජනයට දාලා තඹ ගන්නවා. ඒකටම සුදුලුණු බික් එකකුත් දාගන්නවා. ඔයාලට සුදුලුණු දාගන්න නැත්නම් කැමති නම් රට ඉඳි වගේ දෙයක් දාගන්නත් පුළුවන්. නැත්නම් කරද මුංගු කුඩු ටිකක් දාගන්නත් පුළුවන්. දැන් වතුර කෝප්පයක් දාගත්තා. දැන් තව වතුර කෝප දෙකක් දාගන්නවා. වතුර කෝප තුනක් දාගත්තා. දැන් මේ ටික හොඳටම බෙරි වෙනකන් තඹ ගන්න ඕනේ. උතුරනකන් ටිකක් වහලා තියාගන්නවා. දැන් පේන දාලා උතුරනවා. පියන අයින් කරගන්නවා. තව මුංගටයි හාලුයි තැම්බිලා නැහැ. පියන ඇරලා තඹ ගන්නවා. මුංගටයි හාලුයි හොඳටම බෙරි වෙනකන් තඹ ගන්න ඕනේ. වැඩි වෙලාවක් යන්නේ නැහැ මේ ටික තඹ ගන්න. මුංගටයි හාලුයි රැයක්ම පොඟවගෙනනේ තියෙන්නේ. ඒ නිසා ඉක්මනට තඹ ගන්න පුළුවන්. අපිට මේ කැඳ එක උදේට උයන ගමන්ම හදා ගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට කැඳ එකක් හදාගත්තාම උදේ කෑම වෙනුවට මේ කැඳ එක බොන්න පුළුවන්. රැයට නම් මේ කැඳ එක රෑ කෑම වෙනුවට බොන්න අමාරුයි. මොකද මේකට මුංගට දා ගන්නවනේ. ඒ නිසා මුංගට සීතලයිනේ. මේ තියෙන්නේ අපේ මුංගටයි හාලුයි මිශ්‍රණය. දැන් ගොඩක්ම තැම්බිලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ හොඳට කලවම් කරගන්න ඕනේ. නැත්නම් අර කැඳ ගතියට අඩි අල්ලනවා. මේ විදිහට පොකටු හැන්දක් ගත්තා නම් අපිට මේක චුට්ටක් පොඩි කරගන්න පුළුවන්. ඔයාලට නෑබිලියකට දාලා පොඩි කරගන්නත් පුළුවන්. නැත්නම් මේ විදිහට පොකටු හැන්දකින් පොඩි කරගන්නත් පුළුවන්. මේකට මම ලුණු තේ හැන්දක් දාගන්නවා. දැන් ලුණු ටිකක් දාලා කලවම් කරගත්තා. දැන් මුංගට හාලුයි හොඳට බෙරි වෙන්න තඹ ගත්තා. දැන් පොල් කිරි දාගන්නවා. පොල් කිරි ටික ටික දාලා කලවම් කරගමු. මම මේකට උකු පොල් කිරි දෙවෙනි කිරි දෙකම දාගන්නවා. මේකට පොල් කිරි කෝප්ප 3ක් දාගන්නවා. පොල් කිරි ටික දාලා නටව ගන්න අතර මේ විදිහට කලවම් කරගන්නවා. කිරි එක නටන අතරේ බලන්න ඔයාලගේ රස අනුව ලුණු කොහොමද කියලා මදි නම් ලුණු චුට්ටක් තව දාගන්න. මේ තියෙන්නේ අපේ කැඳ එක. දැන් හොඳට පෙන දාලා උතුරනවා. මේ ගාන නිතුරුවහම ඇති. ඒ බලන්න හොඳ උපුවට තියෙනවා. එහෙනම් ඔයාලත් කෑම අඩුවෙන් කන දවසකට ගෙදර හැමෝමත් එක්ක මේ විදිහට කැඳ එකක් හදලා රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.